දැන් තනිකර සුලිකුණාටු තත්ත්වය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපේ හන්තාන්ට ඉන්ටර්නෙට් නැහැ, සිග්නල් නැහැ. ඊට පස්සේ අපිට කරන්ට් එකක් නැහැ. ඒ වගේම අපේ හැමෝම කතා කරනවා මේ වැඩේදී අපේ බස්නාහිර දකුණේ අය වෙනුවෙන් අපි සහ මේ අපදා තත්ත්වයට පත්වෙච්ච අය වෙනුවෙන් අපි මොකක්ද කරන්නේ? විවිධ අය හතර වටෙන් මැසේජ් එනවා. අපි අර සිග්නල් එන තැනකට ගිහින් එක තැනකට ගිහින් ඉඳලා වාහනේ ඉඳලා අපි නොටිෆිකේෂන් ටික ගන්නෙ. ඉතින් අපි කොහොම හරි යන්න ලැහැස්ති බාධක විඳගෙන ලැහැස්ති දැන්. පොරෝගණයි. අපොට පල්ලයට ගිහින් නැහැ. පරිස්සමින් ඉන්න හරි පුත්සරණයි. එළියට යන්න බෑ. ඇතුළේ ඉන්න මේ උලඟ අනම්මනම් ගස් තියෙන එක නිසා යන්න එපා. හරි හරි අපි ටක් ගාලා ගිහින් එනවා. අපි කොහෙවත් ඇවිදින්නේ නැහැ. මේ කුමාරයෙක් ඇවිදින්න දෙන්න එපා. ඇතුළේ ඉන්න අක්කල වුණත් ඇවිල්ලා මෙහෙ ඉන්න. පන්සලේ. මේ හුලඟ වැඩි සුලිකුණාටු ඒක නිසා එළියට යන්න බෑ. ඇතුළේම ඉන්න. පාරවල් අපේ ඔක්කොම બ્લોක්. අද කැලෑ පාරවල් වනේ අනුර තමයි. පාරවල් හොයා තමයි අපි මේ යන්නේ. යන්න පුළුවන් පාරවල් 7-8ම બ્લોක් වෙලා තියෙනවා. ඉතින් අපි දැන් මේ කෙලින්ම ජීවිතේට නොගිය පාරක යන්න වෙලා තියෙන්නේ අද. අන්තානි තාප්පේ. ඒ අම්මෝ. වෙනවා ඇති කටුගස්කොට ගඟේ තත්ත්වය. මහවැලි ගඟ කවදාවත් මෙහෙම යන්න වෙලා නැහැ. මේ තමයි ගලගෙදර තත්ත්වේ. මිනිස්සුන්ට දන්සල් දෙන්න අපේ කොල්ල කෙල්ලෝ ටිකක් බැහැලා ඉන්නවා. ට්‍රැෆික් වෙලා ඉර වෙලා ඉන්න වාහන වලට දන්සල් දෙනවා. අපි දැන් මේ කීවෙනි වාහනේද ආයේෂ්? එන්න මේ මල්ලි තමයි අපිව දැන් ගලගෙදර ඉඳලා මොන පාරෙන්ද මල්ලි දැන් එකයි එන්න අපිව? ඕපල්ල පාරේ. ඕපල්ල පාරේ. මේකද පාර? ඔව්. ඔන්න ඕපල්ලෝ පාරෙන් අපිව දාන්න යන්නේ. හන්තානේ ඉඳලා උදේ පැය 3ක් විතර try කරා. එළියට පැන ගන්න පාරක් නෑ. ඔක්කොම හිර වෙලා. පන්සලේ ඕන කරන පහසුකම් ටික ලැහැස්ති කරලා අපි දැන් මේ අපේ රටවටේ අය වෙනුවෙන් මොනවා හරි අපිට කරන්න පුළුවන් දේ කරන්න අපි අදාළ තැන්වලට දැන් අපේ පිරිස එක්ක එකතු වෙන්න ඕනේ. ඉතර දන්සලක් දෙමින් හිටව තරුණ පිරිසට අපි කතා කරලා පාර ඇයි બ્લોක් වෙලා තියෙන්නේ කියලා අහනකොට ඒගොල්ලෝ එකතු වෙලා ඔන්න අපි අතුරු පාරකින් ඒ හැමෝගෙම මැදිහත් වෙමින් අපේ මේ මල්ලි නම මොකද? ජනිත් අපි එක්කයි යනවා වෙනම පාරකින් මාවතගමට. එතන ඉඳලා අපි යන්න ඕන තවත් වාහනයක කුරුණෑගලට. එතෙන් එනවා අපේ යාළුවෝ කට්ටිය. මිනිස්සුන්ගේ වගා කරපු වෙල්ලි ආයවල් වලට වෙලා තියෙන දේ. නෑ උලට. අනිකර වැව් වෙලා. පොඩි ඇල පාරවල් පවා දැන් මහා ගංගා වෙලා. මිනිස්සුන්ගේ වගාවලට වෙලා තියෙන දේ. මඤ්ඤොක්ක කොටු වලට එහෙම වෙලා තියෙන දේ පේනවා ඇති. ඔක්කොම විනාශ වෙලා. මේ ඔක්කොම මඤ්ඤොක්ක කොටුවා. මඤ්ඤොක්ක කොටුව එහෙම සම්පූර්ණයෙන් ඔක්කොම හොදගෙන ගිහිල්ලා. වෙල්ලේ ආයවල් ඔක්කොම ඉවරයි.